අයිබෝන් අද අපි එකතු වෙලා ඉන්නේ 2025 වර්ෂයේ සඳහා 2025 වර්ෂයේ O level විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උපකාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ කෙටි ප්‍රශ්න පළවෙනි පත්‍රයේ B කොටසට අදාළව කෙටි ප්‍රශ්න පහක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒ කෙටි ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයක් එනවා ප්‍රතිශත වලින්. ඒ ප්‍රතිශත ප්‍රශ්න කව වෙන විදිහට අපි ප්‍රශ්න සීරීස් එකක් කතා කරන්න තමයි අපි මෙතනින් සූදානම් වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මම මෙතනින් කතා කරන්න ලැස්ති වෙන්නේ 2016 වසරේ part 1 එකේ B කොටසට අදාළ ප්‍රතිශත ප්‍රශ්නේ. හරි. ඉතින් ඔයගලන්ට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් වෙයි ප්‍රශ්නය. මම එතන සාකච්ඡා කරගෙන යනවා. කොටස් වෙළඳපොළ ආයෝජක ගණ පෙරේත මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 80ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 40000ක් ආයෝජනය කරයි. එම සමාගම එක් කොටසක රුපියල් 6 බැගින් ලාභාංශයක් ගෙවයි. රුපියල් 6 බැගින් ලාභාංශයක් ගෙවනවලු. රුපියල් 40000ක් වැය කරනවලු. පෙරේත මහතා රුපියල් 40000ක් වැය කරනවලු. 40000ක් වැය කරනවා රුපියල් 80 බැගින් මිලදී ගන්න. රුපියල් 80 බැගින් එක කොටසක් මිලදී ගන්න. එතකොට මට කියන්න බොහොම පැහැදිලිව අපිට ගන්න පුළුවන් නේද කොටස් ගණන. කොටස් ගණන කොහොමද බොහොම පැහැදිලිව ගන්න? කොටස් ගණන සමානයි කොටස් ගණන සමානයි 40000 කෙලිම 5න් බෙදුවනම් 80න් බෙදුවනම් අපිට කෙලිම කොටස් ගණන් හම්බ වෙනවා. කිව්වේ කොටස් 500යි. කොටස් 500. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එක පළවෙනි කොටසට. ඊට පස්සේ දෙවෙනි කොටසට මම ඔහොම යන්න. දෙවෙනි කොටස අපෙන් අහන්නේ පෙරේත මහතාට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම. කොටස් 500ක් නම් එයා මිලදී ගන්නේ. එතකොට වර්ෂයක් අවසානයේ එක කොටසක රුපියල් 6ක ලාභාංශයක් ගෙවනවා නම් එතකොට වර්ෂයේ අවසානයේදී සියලුම කොටස් සඳහා එයාට ලැබෙන ලාභාංශ ආදායම කොච්චරද? 500 ගුණ කරනවා 6න්. රුපියල් 3000ක ලාභාංශ ආදායමක් එයාට ලැබෙනවා. රුපියල් 3000ක ලාභාංශ ආදායමක් ලැබෙනවා. පැහැදිලිවම. ඒකේ තුන්වෙනි කොටසට ගියාම වසරකට පසු පෙරේත මහතා කොටස් සියල්ල විකුණා. වසරකට පස්සේ පෙරේත මහත්තයා කොටස් සියල්ල විකුණා රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා. රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවලු. එතකොට කොටසක විකුණු මිල කොච්චරද කියලා අහනවා. කොටස් සියල්ල විකුණලා වසරකට පස්සේ විකුණන්නේ. එතකොට රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවලු. අපෙන් අහන්නේ කොටසක විකුණු මිල කොච්චරද කියලා. එයා කොටස් සියල්ල සඳහා වැය කරපු මුළු මුදල රුපියල් 40000යි. ඒ 40000ට අර පස්සේ ලැබපු ලාභාංශ ප්‍රාග්ධන ලාභය එකතු කරනවා රුපියල් 43500යි. රුපියල් 43500කට තමයි මෙයා කොටස් සියල්ල විකුණලා තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ එක කොටසක මිල කොච්චරද කියලා 43500 කෙලින්ම 500න් බෙදුවනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් එක කොටසක මිල කොච්චරද කියලා. මෙතනින් එන්නේ රුපියල් 87ක් වෙන්න ඕනේ. 435 පහෙන් බෙදුවම 8යි 40යි 3යි 35යි 87යි. රුපියල් 87කට තමයි එක කොටසක් මෙයා විකුණලා තියෙන්නේ. පෙරේත මහත්තයා එක කොටසක් විකුණලා තියෙන්නේ රුපියල් 87ක් ගානේ. ඊළඟ කොටසෙන් අහනවා අපෙන් පෙරේත මහතා තමා ලබන ලාභාංශ ආදායමට ප්‍රාග්ධන ලාභයට තවත් රුපියල් 3500ක් එකතු කරලා 10% වාර්ෂික වැල්පොලි අනුපාතයක් ගෙවන බැංකුවක තැන්පත් කරනවලු. වසර දෙකක් අවසානයේදී මේ බැංකුවේ තැන්පත් වෙලා තියෙන මුළු මුදල කොච්චරද කියලා හම්බුනවා. මොකද්ද මේ කියන්නේ? පෙරේත මහත්තයා මොකක් කරා කියලාද මේ කියන්නේ? පෙරේත මහත්තයා එයාගේ සම්පූර්ණ ලාභාංශ ආදායමයි ඒ වගේම ප්‍රාග්ධන ලාභයයි තවත් රුපියල් 3500කුයි. එතකොට මෙයාගේ ලාභාංශ ආදායම කොච්චරද? ලාභාංශ ආදායම රුපියල් 3000යි. එතකොට මෙයාගේ ප්‍රාග්ධන ලාභය කොච්චරද? ප්‍රාග්ධන ලාභය 3500යි. ඒ ගානේ කියලා තිබ්බනේ කලින්. තවත් රුපියල් 3500ක් එකතු කරනවලු. ඔක්කොම කොච්චරද? ඔක්කොම රුපියල් 10000ක්. ඔක්කොම රුපියල් 10000කට. රුපියල් 10000ක් තැන්පත් කරනවලු 10%ක වැල්පොලි අනුපාතයක් ගෙවන ස්ථිර තැන්පත් ගිණුමක. දැන් අපි බලමු වසර දෙකක් අවසානයේදී වැල්පොලිය කොච්චරද කියලා. වැල්පොලිය නෙමෙයි අපිට ඕනේ වසර දෙකක් අවසානයේදී ගිණුමේ තැන්පත් වෙලා තියෙන මුළු මුදල කොච්චරද කියලා බලන්න තියෙන්නේ. හරි? මේ ගානේදී රුපියල් 10000ට 100ට 110 ගානේ දෙපාරක් ගුණ කරා නම්
අපිට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. මේ බිංදු දෙකට මේ බිංදු දෙක වෙලා ගියා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක වෙලා ගියා. 110 වතාවක් 110යි කියලා එන්නේ. මම කෙලින් මෙහෙම ලේසි වෙන සුළු කරන් යන්න. 1100 වැඩි කිරීම 11යි. එකවරක් බිංදුවයි බිංදුවයි 1යි 1යි. එකවරක් බිංදුවයි බිංදුවයි 1යි 1යි. බිංදුවයි බිංදුවයි 1යි 2යි 1යි. රුපියල් 12100කට රුපියල් 12100කට රුපියල් 12100ක් තමයි අවසානයේ වර්ෂ දෙක අවසානයේදී මේ පෙරේරා මහත්තයාගේ ගිණුමේ තැන්පත් වෙලා තියෙන්න ඕනේ. හරි. පැහැදිලි කියලා මම හිතනවා. බොහොම පැහැදිලිව සහ බොහොම ලේසියෙන් නිරවුල්ව මේ ගණන් හදන්න පුළුවන්. ඒ වගේම මේ අමතක කරන්න එපා මේ ගණන් වලට හරිම ලේසියෙන් ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. ඒ වගේම මේවා අතාරින්න එපා. අතාරින්න නැතුව කෙලින්ම දිගට මේ ගණන් ජාතිය කරගෙන යන්න ඕනේ. පැහැදිලි? තවත් 2016න් පස්සේ ඊට ඉහළ අවුරුදු වලට අපි ප්‍රතිශත ගණන් ටික හදාගෙන එනවා වීඩියෝස් වලින්. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝස් ඕගොල්ලන් නිරන්තරයෙන් දැක ගන්න පුළුවන් වෙනවා. හරි? එහෙනම් ආයිබෝන්.